සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ආදරණීය බිරිඳ මැණික් ලංකා විජේවර්ධන. ඇය මීට මාස 7කට කලින් ජීවිතයේ සියලු සැප සම්පත් මැද හරිම සතුටින් වුණු හුඟක් ආදරණීය කාන්තාවක්. ඒත් නොසිතූ මොහොතක සියලු සිහින ඇගේ පය පාමුල විසිර ගියා. ඒ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සිදුවීමත් එක්ක ඇගේ ජීවිතය බේරුවේ හාස්කමකින්. වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ හරිම ආදරය පිරුණු පවුලක් ලෙසින් වුණත් අද වෙද්දී මැණික් ඉන්නේ ඇගේ මහගෙදර. ඇගේ ජීවිතයට තවත් බොහෝ දේවල් අහිමි වී ගියේ. කොහොම වුණත් මේ වෙද්දී මේ පවුලේ අයගේ ජීවිත නොසිතූ ලෙස කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතනය සිදුවීමත් එක්ක. ඇය නිතරම මුහුණු පොත හරහා ඇගේ දුක බෙදා ගන්නවා. මාස 7කට පෙර බරපතල තුවාල ලැබූ මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා. මාස කිහිපයකට පසුව ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබලා නැහැ. ඇයට අපහසු සැත්කම් කිහිපයක් කරලා කියලයි ආරංචි වෙන්නේ. ඇය රෝහල්ගත කර ගිලන් සායනයක වැතිරෙඉන්න පින්තූරයක් එක්ක හරිම සංවේදී සටහනක් අන්තර්ජාලයට එක් කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනකුත් එක්ක. මා හඬවන්න එපායයි ඉල්ලූ තැන හොඳ හැටි මා හඬවා ඇත. මා අත්හරින්න එපායයි ඉල්ලූ තැන කූර ලෙසම අත්හැර දමා ඇත.